පෙරදා ආදරෙන් මාලකින් උන්නැටි ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. Hello, welcome back to my YouTube channel. අද රවුමක් යමු. ඔයගොල්ලන්වත් එක්කගෙන යන්න. තනියම නෙමෙයි යන්නේ boyfriend එක්ක. මම දැස්තිලා ඔයගොල්ලන්ට පෙන්නන්න පොඩකින. Hello, welcome back to my YouTube channel. අද vlog එකකින් මගේ දවස් දෙකක් ගෙවුන විදිය ඔයාලට බලා ගන්න පුළුවන්. අපි යන් පළවෙනි දවසට මගේ නේල් එකක් මොකක් හරි වෙලා තිබුණා. මම ඒකට තමයි මේ ප්ලාස්ටර් එකක් උස්සගෙන යන්නේ දකුණු අතේ වම් අතේ නෙමෙයි. ඒ නිසා ඉතින් අපි දෙන්න උදේම අද යනවා. වැඩකුත් තියෙනවා. ඊට අමතරව අපිට හිතුණා ෆිල්ම් එකක් බලන්න යන්න. ඉතින් මුලින්ම අපි කැන්ඩි වලට ගිහිල්ලා මං ෆේස් එකට ට්‍රීට්මන්ට් වගේක් කරනවා. ඒතන්ට තමයි මුලින්ම අපි ගියේ. මම මේ ප්ලේස් එක ගැන ඇතරම ඩීටේල්ස් දෙන්නේ නැහැ. මොකද මම එතනින් ට්‍රීට්මන්ට් කරන එක නැවැත්තුවා. ඒකට කිසිම රීසන් එකක් නැහැ. ඒ කියන්නේ මේ ට්‍රීට්මන්ට් කියන්නේ මම මේ මුකුත් ප්ලාස්ටික් සර්ජරියක් කරේ නැහැ. මම PRP එකක් කරා. මට ඒක එච්චර සෙට් වුණේ නැහැ. මම ඒක ගැන ඉතින් ඔයාලට හොඳ කියන්නේ යන්නේ නැහැ. මොකද මම ඊට කලින්වත් ඔහොම ක්ලිනික් එකක් ප්‍රොමෝට් කරලා කියන්නේ මේ මම මගේ ශරීරයට තමයි ට්‍රීට්මන්ට් කරගන්නේ. හැබැයි තව කෙනෙක්ට ලේසි වෙන්න හිතලා මම දේවල් කියලා මම ආයෙම ඒක එපා කියලා දැනුවත් කරා. ඒකත් වැඩක් නැහැ. අපි දෙන්න ආවා KCC එකට මල්ටිප්ලෙක්ස් එකෙන් තමයි අපි අද බලන්නේ. ෆාදර් බලලා තියෙන කෙනෙක්ට නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා දන්නවනේ ෆිල්ම් එකක් බලන්න යනවා නම් මගේ ෆේවරිට් එකක් තමයි බබල් ටී එක. හැබැයි යන්නේ හරිම කැත වැඩක් වුණා. බබල් ටී යන කැෂුව අරගෙන අපි ගියා. හරිද? මල්ටිප්ලෙක්ස් එකේ අලුත් රූල් එකක් දාලා මේ අතුරට පිටින් යන ෆුඩ්ස් අරන් යන්න බෑයි කියලා. මොනවා කරන්නද අතුරට යන්න කලින් එක හුස්මට එක පිව්වා. ෆිල්ම් එක පටන් ගන්න හරියටම තිබ්බේ 5 minutes වගේ. ඉතින් අරක බිව්ව එක මෙලෝ රහක් නෑ. එහෙම බුද්ධි නමයි. දැන් ටයිම් එක 1:30. අපි ෆිල්ම් එකේ පොඩි කොටස් ටිකක් බලමු. බලන්න නැති කෙනෙක්ට මේක ෂුට් බලන්න පුළුවන් නේ. මම මෙතන යාට වොයිස් කරන්නේ නැහැ. ඉතින් මම මෙහි යන්න ඕනේ. මම තේරෙන්නේ ලෑස්ති කරලා තියෙන්නේ. තෝ ඉතුවා කාර වෙලා නොගියොත් මම මේ පොඩි උන් ටිකත් අරගෙන යනවා. තොට හොයාගන්න බැරි තැනකට. වේරගේ තමයි නෝ බලන්නේ. වැඩ කරා. එහෙම නැත්තම් මෙතන බබා හුකුන්නොද ඕන ලබ්බක් කරගනි. හරි සර්. මෙන්න වැන්දා මයිකල් මන්ත්‍රීතුමා. මෙන්න වැන්දා දමික සර්. මම්ම නයා මරලා වැඩේ ඉවරක් කළා දාන්නම්කෝ සර්. සරලා සන්තෝෂෙන් ඉන්න. එහෙනම් අපි ගියා. එනවා සර්. කියා සිංහල තේරෙන්නේ නැත්තම්
ෆිල්ම් එකේ. ටිකක්ද නෑනේ ඔව්. ඇත්තේ කොහොමද විකුණන්නේ ඇයි විකුණන්නේ නැහැ. මේක නම් කියන්නකො. මොකන්ද ෆිල්ම් එකේ හොනස් ට්‍රේලර් එක. හොඳයි කියලාද හොඳයි ඔයාලට දැනනවද හොඳයි. එයාලා ඇක්ට් කරන ලස්සයිනේ. බොරු ඒ කියන්නේ රංගපාන කියලා පේන්නේ නැනේ. එහෙම පේන්නේ ඒක හොඳයි ඒ වුණාට අර කපාගෙන කොටාගෙන සීන් වලට බය වෙලා හිටිනවා. නේ ඊට පස්සේ අපි ෆිල්ම් එක බලලා ගෙදර ආවා. ඒ දවසේ එතනින් එහාට මට වීඩියෝ කරන්න බැරි වුණා. මේ තියෙන්නේ ඊළඟ දවස. ටික කාලයකට පස්සේ අපේ අක්කී කැන්ඩි ඇවිත් ඉන්නේ. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් එළියට යන්න. මුලින්ම අපි ගියේ කැන්ඩි පේරාදෙණිය රෝඩ් එකේ තියෙන ෆිනිෂින් ටචස් එකට. මෙතනින් තමයි අපි පෙඩිකියුර් එහෙම දාගන්නේ. මං කලින් දවසේ ඇවිත් නේල්ස් කරගත්තා බ්ලූ කලර් එකක් දාලා. මට ඒක ඇත්තටම සෙට් වුණේ නැහැ. හරිම කැතයි. ඊට පස්සේ මම මෙන්න මේ කලර් එකට චේන්ජ් වුණා. මේකේ ලස්සන බලන්නකො ළමයි. ඇත්තටම කන්න හිතනවා මට මගේ ඇඟිලි ටික. ඉස්සරහට මම කරන්න ඉන්න ජොබ් එක ඒ ෆීල්ඩ් එකත් එක්ක මට මගේ නේල්ස් වවන්නවත් බෑ. ඉතින් මගේ ආසාවට මම මේක මගේ very first time මේක නේල්ස් කරගත් එක. දැන් මට ඒ වුණාට ඉස්සරහටත් මේක කරන්න ඕනේ. ඒත් මට ඒක කරන්න විදිහක් නෑ. දුක තමයි. ඊට පස්සේ අපේ ආවා බ්‍රේක්ෆාස්ට් එක ගන්න. එතන මෙහා පැත්තේ තියෙනවා Java lounge එක පේරාදෙණියේ. ෆස්ට් ටයිම් තමයි මගේ මේකට ආපු. ඔයාලා දන්නවද මම මේ මීඩියට බැරිස්ටා කෙනෙක්. හරිද? මම බැරිස්ටා කෝස් එක කළා. කොෆි එකක් හදන මෙතඩ් එක මුලින් ඉඳන් අගටම දන්නවා. කොෆි විතරක් නෙමෙයි හැමදේම. බැරිස්ටා කෙනෙක් වුණා මේ දේවල් දන්නවනේ. ඒත් මම බැරිස්ටා එකටයි Java එකටයි ඒදා ඒ දේවල් රස විඳ ජීවත් වෙනවා. ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ඇත්තටම මම බැරිස්ටා කරේ ඔයාලා මගේ කලින් YouTube channel එකේ හිටියනම් දකින්න ඇති මම බැරිස්ටා කරේ ආසාවට. බට ඒකෙන් ජොබ් එකක් කරන්න විදිහක් තිබුණේ නැහැ. එහෙම තමයි නේද අපේ ලයිෆ් එකේ අපි හිතන අපි කරන්න ආස හැමදේම අපිට කරන්න බෑ. අපිට කරන්න වෙන්නේ අපි තෝරා ගන්න යම් කිසි ප්‍රමාණයක් පමණයි. ඊට පස්සේ අපි තිලකවර්ධනයකටයි ශ්‍රයානි ඩ්‍රෙස් පොයින්ට් එකටයි ගියා shopping කරන්න. ඇත්තටම මේකේ ගොඩාක් වීඩියෝ ක්ලිප්ස් මිසින්. අනම්මනම් ටික අරගෙන අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් තමයි අදද vlog එක මෙතනින් end කරනවා. දවස් දෙකක් කොහොම තමයි වැඩත් එක්කම busy වුණේ. අලුත් vlog එක next Sunday අරන් එන්න. හැම සතියෙම එක vlog එකක් අරන් එන්න මම promise කරලා තියෙනවා. vlog එක end වෙනකම් බලලා ලස්සන comment එකක් දාන්න අමතක කරන්න එපා. ඔයා මාව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්. bye.